සුබ දවසක් වේවා ඔයාලා සියලුම දෙනාට. අපේ රටේ අනාගතයට මැෂින් එක හැප්පෙන ඔපරේටර්ස්ලා දායාද කිරීමේ පළවෙනි අදියර ආරම්භ වෙනවා. ඉතින් පාඨමාලාවේ පළවෙනි අදියර වශයෙන් මම බලාපොරොත්තු වෙනවා JCB යන්ත්‍ර පාඨමාලාවක් කරන්න. ඒ වගේම මේ පාඨමාලාව අවසන් වීමෙන් පසු අපි ආරම්භ කරනවා එක්ස්කවේටර් පාඨමාලාව. ඉතින් ඔයා JCB වලට ආසයි, ඔයා එක්ස්කවේටර් වලට ආසයි කියලා පාඨමාලාව එක දවසක්වත් එක පාඩමක්වත් මග අරගන්න නම් එපා. මොකද අපේ රටේ ඉන්නවා ඕනතරම් JCB ඔපරේටර්ස්ලා, අපේ රටේ ඉන්නවා ඕනතරම් එක්ස්කවේටර් ඔපරේටර්ස්ලා. හැබැයි අපේ රටේ ඕල් රවුන්ඩ් ඔපරේටර්ස්ලා ඉන්නේ බොහොම පුංචි ප්‍රමාණයයි. ඒ කියන්නේ ඕනම මැෂින් එකක් වැඩ කරන්න පුළුවන් ඔපරේටර්ස්ලා ඉන්නේ බොහොම පුංචි ප්‍රමාණයයි. අන්නේ පුංචි ප්‍රමාණය ඇතුළට ඔයාටත් එන්න පුළුවන් නම් ඒක තමයි ඔයා ලබන ලොකුම ජයග්‍රහණය. මොකද එයාලගේ පඩිය සහ එයාලට ලෝකයෙන් ලැබෙන ගරුත්වය අතිවිශේෂයි. ඉතින් ඒක නිසා එක පාඨමාලාවකට හිර වෙන්නේ නැතුව සියලුම පාඨමාලාවල් සාර්ථකව අවසන් කරලා ඕල් රවුන්ඩ් ඔපරේටර් කෙනෙක් වෙන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. ඉතින් මචං අද මම බලාපොරොත්තු වෙන්නේ JCB යන්ත්‍රයක් ගැන හැඳින්වීමක් කරන්න. ඒ වගේම තමයි හොඳ අවබෝධයකින් මේ දේවල් ගැන ඔයාලා අහගෙන බලාගෙන ඉන්න ඕන. මොකද අද වීඩියෝ එකෙන් ඔයාලට ලැබෙන දැනුම ගොඩක් වැදගත් වෙනවා ඔයාලගේ අනාගතයට. ඒ වගේම පාඨමාලාව අවසානයේ ඔයාලට ලැබෙන ප්‍රශ්න පේපර් එකේ ලකුණු ඔයාලට ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා පාඨමාලාව අවසානයේ ඔයාලට ලැබෙන සාහිත්‍යකය සහ රැකියාවට යෑමට. ඉතින් ඒක නිසා වීඩියෝ එක පොඩ්ඩක්වත් යවන්නේ නැතුව දිගටම හොඳ අවබෝධයෙන් අවධානයෙන් අහගෙන ඉන්න. ඔයාලට ඉතා සරලව තේරෙන විදියට පාඨමාලාව ඉදිරියට ගෙනියන්න මම බලාපොරොත්තු වෙනවා. හරි එහෙනම් අපි අපේ වැඩේ පටන් ගමු මචං. මම කවුද කියලා ඔයාලා ගොඩ දෙනෙක් දන්නවනේ. අපි නොදන්න අයට කියලා ඉඳිමු. මගේ නම චරිත්. මම තමයි ඔයාලගේ පාඨමාලාව ඉදිරියට කරගෙන යන්නේ. අපේ පාඨමාලාව පටන් ගන්න කලින් මම ඔයාලට එක දෙයක් කියන්නම්. ඒ වගේම එකම එක දෙයක් ඉල්ලන්නම්. කවදාවත් ඔයා වැඩ කරන මැෂින් එකේ හොරාට ඩීසල් ඇදලා, හොරාට පිට වැඩ කරලා, ඒ වගේම එක එක හොර වැඩ කරලා ඔපරේටර් කියන නම නම් කවදාවත් කැත කරන්න එපා. මොකද ඔයාලා දකිනවා ඇති FB එකේ, TikTok එකේ මම සෑහෙන මහන්සි වෙනවා ඔපරේටර්ස්ලා කියන්නේ ගොඩාක් වැදගත් මිනිස්සු කියලා මුළු ලෝකෙටම පෙන්වන්න. මං එහෙම කරන්නේ සල්ලි හොයන්න නම් නෙමෙයි මල්ලි. මට එක රුපියලක්වත් ලැබෙන්නෙත් නෑ. මම මේ දේවල් කරන්නේ ඔපරේටර්ස්ලට මේ සමාජයේ හොඳ තැනක් ලැබෙන්න ඕන නිසා. ඉතින් මගේ දැනුම මං ඔයාලට දීලත් ඔයාලත් වැරදි දෙයක් කරොත් මගේ උත්සාහය අසාර්ථක වෙනවා. ඒක නිසා මුලින්ම හොඳට හිතට ගන්න කවදාවත් අපේ රස්සාව එහෙම නැත්නම් ඔපරේටර් කියන නම විනාශ කරන්නේ නෑ කියලා. හරි, මම මුලින්ම ඔයාලට කියන්නම් මේ මැෂින් එක 2021 මැෂින් එකක්. එතකොට අපි මුලින්ම මැෂින් එකේ එන්ජින් ඔයිල් ඊට පස්සේ වතුර බලන තැන මම ඔයාලට පෙන්නලා ඉන්නා. එතනදී මේ බොනට් එක අරින්න ඕන. ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන රේඩියේටර් එකක් තියෙනවා. හරි, මේක මැෂින් එකෙන් මැෂින් එකට මේක වෙනස් වෙනවා. හරි, එතකොට මැෂින් වර්ග තියෙනවා දැන් කීපයක්ම තියෙනවානේ. එතකොට 12 මැෂින් එක කියලා එකක් තියෙනවා, 8 කියලා එකක් තියෙනවා. ඊට පස්සේ යකඩ මධ්‍යයක් කියලා JCB වර්ග තියෙනවා. එතකොට මේ රේඩියේටර් එක සාමාන්‍යයෙන් 12 මැෂින් මෙතන වෙන්න පුළුවන්. එහෙම මැෂින් වලින් චූටි වෙනස්කම් තියෙනවා. නමුත් මේක තමයි රේඩියේටර් එක. මේකට තමයි අපි වතුර දාන්න ඕනේ. ඊට පස්සේ මෝඩිය ඇරලා මෙතෙන්ට වතුර දාන්න ඕනේ. ඒක පුල්ම දාන්නෙත් නෑ. සාමාන්‍යයෙන් මේ කටමට්ටම් වගේ මේ යට කටමට්ටම් වගේ තමයි වතුර දාන්න ඕන අපි. ඊට පස්සේ මූලික දේවල් ටික විතරක් ඔයාලාද මේකදී දැනගන්න ඕන. හරි, ඉස්සරහට අපි මේවා සම්පූර්ණ මේ දේවල් ගැන දැනගමු. ඊට පස්සේ මේ තමයි ඔයිල් කූර. රයිට්, මේක තමයි ඔයිල් කූර කියන්නේ. මේක අපි හැමදාම උදේට ඔයිල් බලන්න ඕන මැෂින් එක ස්ටාර්ට් කරන්න කලින්. ඒක අනිවාර්යම දෙයක්. ඒ වගේම තමයි වතුර බලන්නත් අනිවාර්යයි. ඊට පස්සේ මේක තමයි ට්‍රාන්ස්මිෂන් කූර. ට්‍රාන්ස්මිෂන් කූර කියන්නේ මෙන්න මේකට. මේකත් අනිවාර්යෙන් බලන්න ඕන. ඊට පස්සේ මෙහෙම ඔයිල් කූර ඇදලා අරගන්නවා. ඇදලා අරගෙන මම නම් දැන් මේ ඔයිල් බලලා තියෙන්නේ මේ ඔයිල් කූර කෙලින් අතට. හරි, මෙහෙම ඔයිල් බලන්නේ නෑ, මෙහෙම ඔයිල් බලන්නේ නෑ. ඔයිල් කූර මේ අතට. ඔයිල් කූර මේ අතට තමයි ඔයිල් බලන්නේ. මොකද මේ අතට ඔයිල් බැලුවොත් මේකේ ඔයිල් ගෑවිලා තියෙන ටික
ආපස්සට එන්න පුළුවන්. එතකොට ඔයිල් ලෙවල් එක අපිට හොයාගන්න බෑ. ඒක නිසා ඔයිල් කූර ඇදලා අරගෙන මේ විදියට ඔයිල් කූර මෙන්න මෙහෙම ඔයිල් කූර ඇදලා ගන්නවා. ඊට පස්සේ ඔයිල් කූර මෙන්න මේ විදියටම තමයි ඔන්න ඔය විදියට තමයි ඔයිල් බලන්නේ. ඊට පස්සේ මේ ඔයාලට පේනවා ඇති කට්ට දෙකක් මේකේ තියෙනවා. අන්න මේකේ උඩ කට්ටේටවත් අනිවාර්යයෙන්ම ඔයිල් තියෙන්න ඕන. අනිවාර්යයෙන්ම උඩ කට්ටේටවත් ඔයිල් තියෙන්න ඕන. එතකොට යට කට්ටේට වගේ නම් ඔයිල් තියෙන්නේ ඔයාලා අනිවාර්යයෙන්ම ඔයිල් ටිකක් මැෂින් එකට දාගන්න ඕන. ඔයිල් නැතුව මැෂින් එකක් කවමදාකවත් ඔයාලා දුවන්න එපා. හරිද? ඒක හොඳට මතක තියාගන්න ඕන. ඔයිල් ලෙවල් එක අඩු නම් මැෂින් එකට අනිවාර්යයෙන්ම ඔයිල් දාගන්න ඕන. ඊට පස්සේ මේක ට්‍රාන්ස්මිෂන් ඔයිල් කූර. ඒකත් අර වගේම තමයි කෙලින් අතර තමයි ඔයිල් බලන්නේ. මේකේ ටිකක් මේකේ ඔය අර එන්ජින් ඔයිල් එකට වැඩිය මේක සාමාන්‍යයෙන් ටිකක් වැඩිපුර ඔයිල් තියෙන්න ඕන. ඒ කියන්නේ මේ දඟර ටික තියෙන්නේ. මේ දඟර ටික ගාවටවත් ඔයිල් තියෙන්න ඕන. අඩු වුණොත් අනිවාර්යයෙන්ම ඔයිල් දාගන්න ඕන. අපි මේවා ගැන ඉස්සරහට කතා කරමු. දැනට හඳුන්වීමක් විතරයි මම ඔයාලට කරන්නේ. මේක තමයි එන්ජින් ඔයිල් දාන්නේ. හරිද? මැෂින් එකට එන්ජින් ඔයිල් දාන්නේ මේ මෙතන. එතකොට මේක තමයි මැෂින් එකේ අපි එන්ජිම ගැන කතා කරා. එතකොට අපි දැන් කතා කරමු මැෂින් එක ගැන. මේ තමයි මැෂින් එකේ බකට් එක. හරි? මේක තමයි බකට් එක. එතකොට මේ තමයි ජැක් එකක්. හරි? මේ මල්ටි ජැක් එක කියලා තමයි මේකට කියන්නේ. මේකෙන් වෙන්නේ මේ මල්ටිය මේ ජැක් එකෙන් අරිනවා. මේ කෑල්ල මේ ජැක් එකෙන් අරින එක තමයි කරන්නේ. ජැක් එක මෙහෙට අකුලද්දී මේ කෑල්ල මෙතනින් ඇරෙනවා. මෙතනින්. එතකොට මේ කෑල්ල අපි මල්ටිය වහද්දී මේක සම්පූර්ණයෙන්ම දිග ඇරෙනවා. ඒ කියන්නේ මල්ටිය වැහෙනවා. හරි? මේක තමයි බකට් එක. එතකොට මේවත් මේක ජැක් එකක්. මේක බකට් එකේ ජැක් එක. හරි? ඒ කියන්නේ මේකෙන් වෙන්නේ මේ ජැක් එකෙන් වෙන්නේ බකට් එක දෙපැත්තට හැරවෙනවා. හරි? ඒ කියන්නේ ඩට් ටික අපිට මැෂින් එකෙන් මොනවා හරි හාරන්න ඕන නම් මේ ජැක් එකෙන් තමයි ඒක කරන්නේ. බකට් එක මේ අතට කරන්නයි ඊට පස්සේ අනිත් අතට කරන්නේ දෙකම කරන්නේ මෙන්න මේ ජැක් දෙකෙන් තමයි ඒක කරන්නේ. බකට් එක ගොඩක් හැරෙන්න ඕන නම් මේ ජැක් දෙක දික් කරනවා. ඊට පස්සේ හැරෙනවා වැඩි වෙනකොට මේ ජැක් දෙක කොට කරනවා. එතකොට ඉතින් මේ ටයර් දෙකෙත් තියෙනවා ජැක් දෙකක්. ඒකෙන් කරන්නේ අර දෙයම තමයි ටයර් එක දෙපැත්තට හැරෙන එක. ඒකෙන් මේ වෙනවා. එතකොට මේක හයිඩ්‍රොලික් ටැංකිය. එහා පැත්තේ තියෙනවා ඩීසල් ටැංකිය. මම ඔයාලට පෙන්නන්න. අනිවාර්යෙන් මේ දේවල් හොඳට අහගෙන ඉන්න. මුලින් ඉඳන් මම මේ පාඨමාලාව කරන්නේ. ඒක නිසා ඔයාලට ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි. මේක ඩීසල් ටැංක් එක. ඒ වගේම තමයි මේ ජැක් එක ඒක බකට් එකේ ජැක් එක. මේකෙන් කරන්නේ බකට් එක උස්සනවා සහ පහත් කරනවා. ඒ දෙක තමයි මේකෙන් කරන්නේ. එතකොට මේ පිටිපස්ස ටයර් දෙක පිටිපස්සට හොමු යමු. මේ තියෙන්නේ සපත්තු ජැක් එක. මේකට අපි කියන්නේ සපත්තු ජැක් එක. මේකෙන් වෙන්නේ මැෂින් එක මේ දෙක ගහනකොට මැෂින් එක ඉස්සෙනවා. අපි සාමාන්‍යයෙන් වැඩක් කරනකොට අනිවාර්යයෙන්ම මේ ජැක් දෙක ගහගෙන තමයි වැඩ කරන්නේ. මොකද එහෙම නැත්නම් මැෂින් එක ඇදිලා යනවා, නැත්නම් මැෂින් එක පැද්දෙනවා, ඔය වගේ දේවල් වෙනවා. ඒක නිසා මේ දෙක අනිවාර්යයෙන්ම ගහ ගන්න ඕනේ මේ සපත්තු ජැක් දෙක. ඊට පස්සේ මේ තමයි පිටිපස්සේ බකට් එක. හරි? මේක සාමාන්‍යයෙන් අපි කියනවා මේකට බැකෝ එක කියලා. එතකොට මේ බැකෝ එකේ ලොක් එක. මේක මේ දෙකට දැම්මට පස්සේ මේ කොහෙටවත් බැකෝ එක පහත් වෙන්නේ ඒව කරන්නේ නැහැ. හරි? ඊට පස්සේ මේ කොටසට අපි කියනවා කින් පෝස්ට් එක කියලා. හරි? ඊට පස්සේ මේකට අපි කියනවා බූම් එක කියලා. අරකට අපි කියනවා ආම් එක කියලා. එතකොට මේ ජැක් එක බූම් එකේ ජැක් එක මේකෙන් කරන්නේ බූම් එක පහත් කරනවා, බූම් එක උස්සනවා මේ ජැක් එකෙන් කරන්නේ. ඊට පස්සේ මේක තමයි ආම් එකේ ජැක් එක. හරි? මේකෙන් කරන්නේ අර දෙයම තමයි ආම් එක දිගාරිනවා, ආම් එක පහත් කරනවා. හරි? ඊට පස්සේ මේ ජැක් එක බකට් එකේ ජැක් එක. හරි? එතකොට මේ ජැක් එකෙන් කරන්නේ අර දෙයම තමයි බකට් එක දිගාරින එකයි බකට් එක නමන එකයි. හරි? මේ ජැක් එකෙන් කරන්නේ. එතකොට මේ ජැක් දෙක තමයි ස්විමින් ජැක් දෙක. හරි? මේකෙන් කරන්නේ බැකෝ එක මේ පැත්තට ගන්නවා, ආයෙ අනිත් පැත්තට ගන්නවා. ඒ දෙක කරන්නේ මේ ජැක් වලින් තමයි. මේකයි මේක එහා පැත්තේ තියෙනවා තව ජැක් එකක්. මේ ජැක් දෙකෙන් තමයි ඒ දේ කරන්නේ. හරි? එතකොට අපි ඇතුළට ගිහිල්ලා ඉතුරු ටික කතා කරමු. මේක මැෂින් එකේ සීට් එක ඔයාලා ඒකව දන්නවා. මේ ස්ටියරින් වීල් එක එහෙම නැත්නම් සුක්කානම මේකට කියන්නේ අපි කොන්වර්ටරේ. හරි? කොන්වර්ටරේ කියන්නේ මේක ඉස්සරහට දානකොට මැෂින් එක ඉස්සරහට යනවා. හරි? මේක ඉස්සරහට දානකොට මැෂින් එක ඉස්සරහට යනවා. මේක දැන් නිව්ටල්. මේක පිටිපස්සට දානකොට මැෂින් එක පිටිපස්සට එනවා. හරි? අපි මැෂින් එකක් ස්ටාර්ට් කරන්නේ මෙන්න මේ නිව්ටල් එකේ මැද තියාගෙන. මේක කට්ට තුනක් තියෙනවා. ඉස්සරහට කට්ටට දැම්මොත් ඉස්සරහට යනවා. මැදට දැම්මොත් නිව්ටල් එනවා. පස්සට දැම්මොත් පස්සට එනවා. හරි? මේක තමයි කොන්වර්ටර් එක. ඊට පස්සේ මේ සිග්නල් ලයිට්. හරි? මේක සිග්නල් ලයිට්. ඒ කියන්නේ සිග්නල් ලයිට් සහ වයිපර් එක මේකෙන් තමයි වැඩ කරන්නේ. ඉස්සරහට දැම්මොත් මේ පැත්තේ සිග්නල්, පිටිපස්සට දැම්මොත් මේ පැත්තේ සිග්නල් කරකවුවොත් වයිපර්. ඊට පස්සේ මේක ඩෑෂ්බෝඩ් එක. මේකේ නම් කැඩලා තියෙන්නේ. මේකේ හැම දෙයක්ම මේ පෙන්වන්න ඕන. එතකොට සමහර මැෂින් වල මේකේ තියෙනවා මේ කරකවන්න. හරි? මේක මැනුවල් මැෂින් එකක් නිසා මේකේ නෑ. ඔටෝ මැෂින් එක, ඔටෝ ජියර් මැෂින් එක මේක තියෙනවා කරකවන්න. ඒ කියන්නේ ඒක පවර් ෂිෆ්ට් මැෂින් එකක්.
මේකෙන් කරකවලා තමයි ගියර් කඩන්න තියෙන්නේ. හරි මම ඔයාලට ඉස්සරහට මේ මැෂින් එකක් ගේන්න. ඊට පස්සේ මේක තමයි ගියර් එක. හරි මේක තමයි ගියර් එක. ඊට පස්සේ මේක ගියර් හතරක් තියෙන්නේ. මෙහෙම හරි ඉස්සරහට එක පිටිපස්සට දෙක ඊට පස්සේ මැද නිව්ටල් 3 4 එහෙම. හරි මේක මේ කොනට කරලා ඉස්සරහට දාපුවම ෆස්ට් එක. ඊට පස්සේ මෙහෙම ඇදලා පිටිපස්සට දාපුවම සෙකන්ඩ් ඊට පස්සේ 3 ඊට පස්සේ 4. ඔහොම තමයි ගියර් ටික මේකේ තියෙන්නේ. හරි JCB මැනුවල් ඕනම මැෂින් එකක ගියර් තියෙන්නේ ওই විදිහට තමයි. එතකොට අපි දැනගන්න ඕන මැෂින් එකක ගියර් එක දානකොට අනිවාර්යයෙන්ම මැෂින් එක නිව්ටල් කරන්න ඕන. රයිට් ඒ කියන්නේ මචං මෙතන තියෙනවා බටන් එකක්. හරි මේකේ නම් බටන් එක කැඩිලා ඒක නිසා මෙතනින් තමයි නිව්ටල් කරන්නේ. මෙතන තියෙනවා බටන් එක. මේ බටන් එක ප්‍රෙස් කරපුවාම නිව්ට්‍රල් වෙනවා. එතකොට ගියර් එක කඩා ගන්න ඕන අපි අවශ්‍ය ගියර් එකට. එතකොට මේක හෑන්ඩ් බ්‍රේක් එක. හෑන්ඩ් බ්‍රේක් එක දාන්නවා මෙහෙට හෑන්ඩ් බ්‍රේක් එක ඇද්දට පස්සේ මැෂින් එක යන්නේ නැහැ. බ්‍රේක් වදිනවා. එතකොට මේ ලිවර් දෙක බකට් එකේ ලිවර් දෙක. හරි මේ ලිවර් එක බකට් එක උස්සන එක මෙහෙම කරනකොට මේ ලිවර් එක බකට් එක පහත් වෙනවා. පටල ගන්න එපා. මල්ටි නෙමෙයි බකට් එකේ විතරයි. බකට් එක පහත් වෙනවා. හරි එතකොට බකට් එක නැමෙන්නේ මුකුත් නැහැ. හරි මේකෙන් වෙන්නේ බකට් එක පහත් වෙන එක විතරයි. ඊට පස්සේ මේක මේ අතර කරනකොට බකට් එක අර බකට් එක මෙහෙම කරලා ඉස්සෙනවා. බකට් එක ඉස්සෙනවා. මෙහෙම කරනකොට බකට් එක පහත් වෙනවා. හරි මම ඔයාලට කරලා පෙන්නන්නම්. ඊට පස්සේ මේ පැත්තට කරනකොට බකට් එක මේ ඇකිලෙනවා. මේ පැත්තට කරනකොට බකට් එක දිගෑරෙනවා. මේක මල්ටිය. හරිද? එතකොට මම ඔයාලට මේ දේවල් කරලා පෙන්නන්නම්. එතකොට මේක මෙහෙම කරනකොට මල්ටිය දිගෑරෙනවා. මේක පිටිපස්සට කරනකොට මල්ටිය ඇකිලෙනවා. හරි මල්ටිය දිගෑරෙනවා මල්ටිය ඇකිලෙනවා. මේකෙන් කරන්නේ ඒක. ඊට පස්සේ අපි පිටිපස්සට හැරුණම මේ ලිවර් දෙක පිටිපස්සේ බැකෝ එකේ ලිවර් දෙක. හරි අපි ලිවර් ගැන කතා කරමු. මේ ලිවර් එක බකට් එකේ ලිවර් එකක්. මේ ලිවර් එක පිටිපස්සට මෙහෙම අල්ලගෙන පිටිපස්සට කරනකොට බකට් එක මේ විදියට බකට් එක ඉස්සෙනවා. මේ ඉස්සෙන්නේ. ඊට පස්සේ මේ ලිවර් එක පිටිපස්සට කරනකොට බකට් එක ඕන් ওই විදියට බකට් එක පහත් වෙනවා. පස්සට කරනකොට ඉස්සෙනවා. ඉස්සරහට කරනකොට බකට් එක පහත් වෙනවා. ඊට පස්සේ මේ ලිවර් එක අපේ ළඟට අපේ පැත්තට කරනකොට ඒ කියන්නේ මේ විදියට කරනකොට බකට් එක මේ විදියට ඇකිලෙනවා. හරි මේ ලිවර් එක මේ පැත්තට කරනකොට බකට් එක මේ විදියට ඩත් පැත්තට දිගෑරෙනවා. හරි ඊට පස්සේ මේ ලිවර් එක මල්ටිය ලිවර් එක මේක පස්සට දානකොට ආන් අර විදියට මල්ටිය දිගෑරෙනවා. එතකොට මේක ඉස්සරහට දානකොට දිගෑරෙනවා. එතකොට මේක පස්සට දානකොට ආන් ඒ විදියට මල්ටිය වැහෙනවා. මම මේ පැත්තට ඔයාලට කරලා පෙන්නන්නම්. මල්ටිය දැන් මේක මේ ඇදලා මල්ටිය දිගෑරලා තියෙන්නේ. ඊට පස්සේ මම පිටිපස්සට කරනකොට මෙන්න මේ විදිහට මල්ටිය වැහෙනවා. හරි ඔන්න ඔය දේ තමයි මේ ලිවර් දෙකෙන් වෙන්නේ. ඊට පස්සේ මේ ලිවර් දෙක ගැන අපි කතා කරොත් මෙතන තියෙනවා ලිවර් දෙකක් පොඩි ලිවර් දෙකක්. මේ ලිවර් දෙක මැෂින් එකෙන් මැෂින් එකට වෙනස් වෙන්න පුළුවන් මචං. හරි එතකොට මේ ලිවර් දෙක අර මම කලින් ඔයාලට පෙන්නපු සපත්තු ජැක් එකේ ලිවර් දෙක. මේ ලිවර් දෙක ඉස්සරහට ගහනකොට සපත්තු ජැක් දෙක වදිනවා. දැන් ඔය මැෂින් එක ඉස්සුනා. මේක පිටිපස්සට කරනකොට සපත්තු ජැක් දෙක උඩට ඇකිලෙනවා. හරි මේක ගහනකොට සපත්තු ජැක් එක බිමට වදිනවා. මේක මෙහෙට කරනකොට ඒක ඇකිලෙනවා. දැන් ඕම මම සපත්තු ජැක් එක ගහලා මැෂින් එක උස්සගත්තා. හරි ඊට පස්සේ මේ ලිවර් එක හරි මේ ලිවර් එක තියෙන්නේ වැඩි කිරීම. මෙහෙම මේ අතට මේ අතට ඒ කියන්නේ වැඩි කිරීම තමයි මේ ලිවර් දෙකේ තියෙන්නේ. මේක මැෂින් එකෙන් ඒකත් වෙනස් වෙනවා. සමහර කැට් මැෂින් වල තියෙන්නේ ධනය පුර. කියන වල දන්නවනේ ධන. හරි මේකේ තියෙන්නේ වැඩි කිරීම. අපේ ගණන් වලට තියෙන වැඩි කිරීම විදිහට තමයි මේ ලිවර් එක දුවන්නේ. එතකොට මේ ලිවර් එක අපේ කකුල ගාවට මේ අතට කරපුවාම මැෂින් එක මේ විදිහට ස්විම් වෙනවා. ඒ කියන්නේ මේ ලිවර් එක අපේ ඉන ගාවට ඉන පැත්තට කරපුවාම දකුණු කකුලේ ඉන පැත්තට කරපුවාම මේ ලිවර් එක මේ විදිහට බැකෝ එක ස්විම් වෙනවා. ඊට පස්සේ මේක දැන් මේ පැත්තට කරානේ. අපි දැන් මේක කරන්න ඕන අනිත් පැත්තට. මොකද මේක වැඩි කිරීමනේ. මේ පැත්තට ස්විම් වෙනවා. මේ පැත්තට ස්විම් වෙනවා. මේ පැත්තට ස්විම් වෙනවා. හරි ඒ කියන්නේ මේක මෙහෙට කරනකොට ආන් අර විදියට ස්විම් වෙනවා අර පැත්තට. මේක මේ පැත්තට කරනකොට මේ විදියට ස්විම් වෙනවා මේ පැත්තට. කියන්නේ අන්න මේ විදිහේ සිස්ටම් එකක් තමයි තියෙන්නේ. මේක ලොකු දෙයක් නෙමෙයි. හරි ලේසි. එක පැත්තකට කරනකොට අනිත් මේ පැත්තට යනවා නම් මේ පැත්තට කරනකොට මේ පැත්තට යනවා. ඕනම ලිවර් එකක් ඒ විදිහට තමයි තියෙන්නේ. හරි ඔන්න දැන් මේක නැමුවා. ඊට පස්සේ මේ ලිවර් එක දැන් මම ඔයාලට කියන්නේ වැඩි කිරීම තියෙන්නේ කියලා. මේ ලිවර් එක මේ පැත්තට කරනකොට දැන් අපි මේ පැත්තට කරානේ. එතකොට මේ ලිවර් එක මේ පැත්තට කරනකොට ආම් පේනවනේ ඔයාලට බූම් එක පහත් වෙනවා.
හරි බූම් එක පහත් වෙනවා. එතකොට බූම් එක අකුලන්න ඕන නම් අපි කොයි පැත්තටද කරන්න ඕන? මේ liver එක මෙහෙට කරනකොට බූම් එක පහත් වෙනවා නම් බූම් එක අකුලන්න අපි liver එක මේ පැත්තට කරන්න ඕන. එතකොට ඕම් පේනවනේ ඔයාලට බූම් එක ඇකිලෙනවා. හරි ඊට පස්සේ මේ liver එක මේක ගැන ඔයාලට හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති මං ආයෙත් කියන්නම්. මේ liver එක අපේ ඉන පැත්තට කරනකොට මැෂින් එකේ ආම් බූම් බැකෝ එක ස්විම් වෙනවා අනිත් පැත්තට. ඒ කියන්නේ අනිත් පැත්තට යනවා. කැරකෙනවා. ඊට පස්සේ මේ liver එක කෙලින්ම මේ අතට කෙලින්ම මේ අතට කරනකොට මේ liver එක මේ අතට කරනකොට බූම් එකයි ආම් එකයි මේ පැත්තට ස්විම් වෙනවා. ඊට පස්සේ මේ liver එක මේ පැත්තට කරනකොට බූම් එක ඕම් පහත් වෙනවා. මේ පැත්තට ආය අනිත් පැත්තට කරනකොට බූම් එක ඉස්සෙනවා. ඊට පස්සේ මේ liver එක මෙහෙට කරනකොට මෙහෙට කරනකොට අර ආම් එක ඒකෙන් වෙන්නේ ආම් එක දිග ඇරෙනවා. ඊට පස්සේ මෙහෙට කරනකොට දිග ඇරෙනවා. මේක මෙහෙට කරනකොට ආම් එක ඇකිලෙනවා. මේකෙන් කරන්නේ ඒකයි. මෙහෙට කරනකොට ආම් එක ඇකිලෙනවා. හරි ඕම් බලන්න ඔය දැක්කනේ. ඒකෙන් වෙන්නේ ආන් ඒ ටික. මේක මේ liver එක මේ පැත්තට සීට් එකේ වාඩි වෙලා වම් අත පැත්තට. හරි මේ පැත්තට කරනකොට අර ආම් එක දිග ඇරෙනවා. ඊට පස්සේ ඒ අතටම පිටිපස්සට කරනකොට ආම් එක ඇකිලෙනවා. හරි ඊට පස්සේ මේ liver එක මේ පැත්තට අපේ දණි හිස පැත්තට අපි සීට් එකේ ඉඳගත්තට පස්සේ දණිහ අපේ දණි හිස පැත්තට කරනකොට ඕම් බකට් එක දිග ඇරෙනවා. හරි මේ ටික හොඳට අවබෝධයෙන් අහගෙන ඉන්න. මේ බකට් එක දිග ඇරෙනවා. හරි ඊට පස්සේ මේ liver එක දණි හිස පැත්තට කරනකොට දිග ඇරෙනවානේ. මේක අපේ බඩ පැත්තට අපි ඉන්න පැත්තට කරනකොට මේ බකට් එක මේ විදිහට ඇකිලෙනවා. හරි හරිම ලේසි මේක මතක තියාගන්න. මේක දණි හිස පැත්තට කරනකොට දිග ඇරෙනවා. මේක අපේ බඩ පැත්තට කරනකොට මේක ඇකිලෙනවා. හරි මේක හරිම ලේසි දෙයක්. ඔයාලට අල්ලගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මචං මේ liver දෙක වගේම මේ තියෙන්නේ ඒකත් අපිට ගොඩාක් වැදගත් වෙන දෙයක්. මේක තමයි ඇස්ට්‍රොඩික් එක කියන්නේ. හරි ඒ කියන්නේ ඔයාලට පේනවනේ අර බකට් එක ගාව ඔය බකට් එක ගාව තියෙනවා ඇතුළට කාණුවක්. හරි ඒකෙන් ඒකේ තියෙන්නේ ඔය ඇස්ට්‍රොඩික් එක. හරි එතකොට මේ liver එක පාගනකොට මේ විදියට බකට් එක අර දිග ඇරෙනවා. මේ පේනවනේ අර කාණුවේ ඉඳන් ඇතුළට තියෙන කාණුවේ ඉඳන් එකක් එනවා මේ එළියට. හරි මේ liver එක පාගන. ඒකට අපි කියන්නේ ඇස්ට්‍රොඩික් එක කියලා. ඒ කියන්නේ මේ ආම් එකයි බූම් එකයි දිග ඇරලා අපිට දෙයක් ගන්න බැරි වුණොත් ඒක මදි වුණොත් අපි කරන්නේ මේ ඇස්ට්‍රොඩික් එක දික් කරනවා. හරි ඊට පස්සේ මේක ඉස්සරහට කරපුවම ඒක දික් වෙනවා. මේක පිටිපස්සට මෙහෙම පාගපුවම ඕම් ඔය විදියට ඒක ඇකිලෙනවා. හරි මේක මචං මේ JCB එක ඉගෙන ගන්නවා කියන එක මහා ලොකුම දෙයක් නෙමෙයි. මේක මට කරන්න බෑ. මේක මේ හරි අමාරු දෙයක් කියලා හිතන්න එපා. මේක හරිම ලේසි දෙයක්. හරිද? මං ඔයාලට ලේසි විදියට හැම දෙයක්ම ඔලුවට වැටෙන විදියට මං ඔයාලට කියලා දෙන්නම්. හරි? ඒක නිසා ගොඩාක් අමාරු විදියට ගන්න අරගෙන වැඩේ අනා ගන්න නම් එපා. හරි? ඊට පස්සේ මේක තමා ඇස්ලේටර් එක. ඒ කියන්නේ පිටිපස්සේ අපි වැඩ කරනකොට අපි ඉස්සරහින් ඇස්ලේටරේ පාග පිටිපස්සට ඇවිල්ලා වැඩ කරන්න බෑනේ. ඇස්ලේටර් එකක් තියෙන්න ඕන පිටිපස්සට වැඩ කරන්න. ආන් ඒ ඇස්ලේටර් එක තමා මේක. හරි මේක පිටිපස්සට කරනකොට මෙහෙට කරනකොට අර එන්ජිම රේස් වෙනවා. හරි එතකොට මේක අවශ්‍ය ගානට අපිට මහ ලොකුවටම පහත් කරන්නේ අවශ්‍ය ගානට මැෂින් එකේ අවශ්‍ය ගානට තියාගෙන තමයි අපි වැඩ කරන්නේ. හරි මේන් ඒ ඇස්ලේටර් එක තමයි මේක තියන්නේ පිටිපස්සෙන් වැඩ කරනකොට විතරයි. හරි වැඩේ කරනකොට මේක පහත් කරලා ඇස්ලේටරේ තියා ගන්නවා. ඊට පස්සේ මේක මේ විදියට ඇස්ලේටරේ තල්ලු කරලා ඇස්ලේටරේ මේ අඩු කරනවා. හරි ඉස්සරහා වැඩ කරනකොට ඒක අනිවාර්යෙන් අඩු කරන්න ඕනේ. හරි ඊට පස්සේ මේ තියෙන ස්විච් ටික. හරි මේක අපි ඉස්සරහට මේ දේවල් ගැන කතා කරමු. මේ තියෙන ස්විච් ගැන මේ ලයිට් ස්විච් ඒ දේවල් ගැන අපි ඉස්සරහට කතා කරමු. දැනට මේකදී මේ තියෙන්නේ ස්විච් ටික. හරි ඉස්සරහට ලයිට් පිටිපස්ස ලයිට් ඊට පස්සේ බැකෝ එකේ ලොක් එක ඒ වගේ ස්විච් ටිකක් තමයි මේක තියෙන්නේ. අපි ඉස්සරහට මේ දේවල් ගැන කතා කරමු. එතකොට මෙතන තමා යතුරු ස්විච් එක තියෙන්නේ. හරි මේක තමයි යතුරු ස්විච් එක. තේරුණානේ? අපි මේ යතුරු අරගෙන මේක යතුරු දානවා. මෙහෙම දාලා එක කට්ටයක් කියන්නේ ඔන් වෙනවා. හැබැයි ස්ටාර්ට් වෙලා නැහැ. මැෂින් එක ඔන් වෙලා විතරයි තියෙන්නේ. ස්ටාර්ට් කරන්න තව කට්ටයක් අපි කඩන්න ඕන මේ පැත්තට. දකුණු පැත්තට අපේ අතේ දකුණු පැත්තට තව කට්ටයක් කඩන්න ඕන. හරි එතකොට කට්ට දෙකයි. ඒ කට්ටේ කැඩුවා කියන්නේ මේ විදියට මැෂින් එක ස්ටාර්ට් වෙනවා. හරි කට්ටේ කඩන්නේ නැහැ. කට්ටේ කඩන විදියට මේ අර පැත්තට කරන්න විතරයි තියෙන්නේ. ඒකට මැෂින් එක ස්ටාර්ට් වෙනවා.
ඊට පස්සේ ඔයාලට පේනවනේ මීටර් කීපයක් තියෙනවා මෙතන. මෙතන තියෙන මේ මීටර් එක මේක ඩීසල් මීටරේ. හරි. ඊට පස්සේ මේක හීට් මීටරේ. ඊට පස්සේ මේක RPM මීටරේ. හරි. එතකොට අපි ඇස්ලේටර් කරනකොට මේ කට්ට මෙහෙම වැඩි වෙනවා. අපි ඇස්ලේටර් කරන ප්‍රමාණය අනුව. මේ RPM එක යන කට්ටේ. ඊට පස්සේ මේක මේ ෆෑන් එක. හරි. ඊට පස්සේ මෙතනක් තියෙනවා. මේ තියෙන්නේ මේ ඇස්ලේටර් එක. හරි. ඒ කියන්නේ අපේ දකුණු කකුලට තියෙන්නේ මේක පොඩි එකක් තියෙනවා දකුණු කකුලට ඔයාලට පේනව නේද? ඒක ඇස්ලේටර් එක මචං. හරිද? මේක මෙහෙම පාගනකොට ඇස්ලේටර් වෙනවා. මේක මෙහෙම අඩු කරනකොට ඇස්ලේටරේ අඩු වෙනවා. මේක තමයි බ්‍රේක් එක. හරි? මේක තමයි බ්‍රේක් එක. එතකොට යකඩ මධ්‍යාඩ් වල යකඩ මධ්‍යාඩ් කියලා මැෂින් જાතියක් තියෙනවා මම ඔයාලට ඉස්සරහට අරගෙන එන්න. ඒ මැෂින් එකේ මේ මෙතනෙත් තව එකක් තියෙනවා. මේ වගේ එකක් මේ මෙතනින් තියෙනවා. මේ මෙතනින්. ඒක ක්ලච් එක. ඒ මැෂින් එකේ ක්ලච් එක තියෙන්නේ මේ මෙතනින්. දැන් මේවයි ක්ලච් එකෙන් කරන්නේ නියුට්‍රල් කරන එකනේ. දැන් මේවයින් මෙතන නියුට්‍රල් කරන්න එකක් තියෙනවා කන්වර්ටරේ. ආයේ මේ හරිය මෙතනින් තියෙනවා ස්විච් එකක් වෙනම තව මැෂින් වල තියෙනවා මෙතනින් ස්විච් එකක් තියෙනවා. ඒක නිසා අපිට පුළුවන් මේවයි නියුට්‍රල් කරගන්න ස්විච් වලින්. ඊට පස්සේ යකඩ මධ්‍යාඩ් වල එහෙම මේ කොන්වර්ටර් ස්විච් එක තිබුණට දැන් අර ලිවර් වලින් ස්විච් නැති නිසා මේ මෙතනින් එනවා පැටල් එකක්. මේ පැටල් එක පාගලා තමයි ඒක ගියර් දාන්න ඕන. හරි? අපි ඉස්සරහට කතා කරමු. මේක බ්‍රේක් එක. හරි? එතකොට මේක මතකනේ මේක ඇස්ලේටර් එක. එතකොට මේ බ්‍රේක් එකේ තියෙනවා ලොක් එකක්. මේ බ්‍රේක් එකේ තියෙනවා ලොක් එකක්. මේ තියෙන මේ ලොක් එක මේ පැත්තට කඩපුවාම මේක අන්ලොක් වෙනවා. එතකොට මේ දෙකක් විදිහට මේක තියෙන්නේ මේ දෙකක්. හරි? ඒ ඇයි එහෙම දෙකක් තියෙන්නේ? මොකද්ද ඔයාලා හිතන්නේ මොකද්ද හේතුව? හරි? මේ දෙකක් තියෙන්නේ මේ වම් පැත්තේ තියෙන බ්‍රේක් එක පාගපුවම මේ වම් පැත්තේ පිටිපස්සේ රෝදෙට විතරයි මේක බ්‍රේක් වෙන්නේ. හරි? එතකොට මේ දකුණු පැත්ත එක පාගපුවම දකුණු පැත්තේ රෝදේ විතරයි බ්‍රේක් වෙන්නේ. එතකොට වම් පැත්ත පාගපුවම දකුණු පැත්තේ රෝදේ වැඩ කරනවා. ඒක බ්‍රේක් වෙන්නේ නැති නිසා වම් පැත්ත රෝදේ විතරයි. වම් පැත්ත එක පාගපුවම මැෂින් එක වමට හැරෙනවා. එතකොට මොකද වම් පැත්තේ බ්‍රේක් වෙච්ච නිසා වමට හැරෙනවා. ඊට පස්සේ දකුණු පැත්ත එක පාගපුවම දකුණු පැත්ත එක බ්‍රේක් වෙලා තියෙන නිසා මැෂින් එක දකුණු අත පැත්තට හැරෙනවා. මොකද වම් පැත්තේ රෝදේ බ්‍රේක් වෙලා නැහැනේ. හරි. ඊට පස්සේ අපි කතා කරමු මැෂින් එකකට අපි මැෂින් එකට වැඩ කරන්න ආව කියන්නකො. මැෂින් එකේ ලිවර් ටික අල්ලන්න ආවා. හරි. මුලින්ම අපි සීට් එකේ ඉඳගෙන මේ මෙතන තියෙනවා ෂීට් එකේ ලොක් දෙකක්. මේකෙන් මේක මේ උස්සනකොට හරි උස්සලා අපිට පුළුවන් සීට් එක ඇඩ්ජස්ට් කරගන්න. හරි? ඒ කියන්නේ සීට් එක පහත් කරගන්න සීට් එක මේ පැත්ත උස්සන්න මේකෙන් තමයි තියෙන්නේ. හරි? උස්සන්න පහත් කරගන්න මේ පැත්ත. ඊට පස්සේ මේකෙන් කරන්නේ මේ කොටස. මේ කොටස උස්සන්න පහත් කරන්න තියෙන්නේ මේකෙන්. හරි? මෙන්න මේකෙන්. ඊට පස්සේ මෙතන තියෙනවා කෑල්ලක්. මේ කෑල්ල මේක කැඩිලා ඒකෙන් කරන්නේ මේ සීට් එකේ මේ කොටස දිගාරින එකයි නමන එකයි තමයි ඒකෙන් කරන්නේ. ඉතින් ඒ වගේම තමයි මචං මෙන්න මේ 21 මැෂින් වලට මේ බොනට් එකට ලොක් එකක් එනවා. මේ බොනට් එකේ ලොක් එකෙන් තමයි මේ බොනට් එක අරින්න පුළුවන්. මොකද අපිට අනිවාර්යෙන් මේ බොනට් එක හැමදාම අරින්න ඕනේ තෙල් වතුර බලන්න. ආන් ඒ ලොක් එක තියෙන්නේ මේ කැබින් එක ඇතුළෙමයි. හරි මම ඔයාලට පෙන්නන්නම් ඒ ලොක් එක තියෙන තැන. ඒ ලොක් එක තියෙන්නේ මේ ඔයාලට පේනවනේ බ්‍රේක් එක. මේ බ්‍රේක් එකට ඇතුළෙන් තියෙන්නේ. හරි? මේ තියෙන්නේ ඔයාලට පේනවනේ මේ තියෙන්නේ ලොක් එක. හරි? මේ ලොක් එක මෙහෙට පිටිපස්සට අදිනකොට බොනට් එක ඇරෙනවා. මේක තල්ලු කරන ඉස්සරහට තල්ලු කරනකොට බොනට් එක වැහෙනවා. හරි? බොනට් එක වැහෙන්න අපි බොනට් එක තද කරායින් පස්සේ මේ ලොක් එක ඉබේ මේ ලොක් වෙනවා. හරි? මේක පිටිපස්සට ඇද්දොත් තමයි බොනට් එක ඇරෙන්නේ. තව දෙයක් තමයි ඔයාලට පේනවද මෙතන ස්විච් එකක් තියෙනවා. මේ තියෙන්නේ මේ ස්විච් එක තමයි 4 wheel ස්විච් එක. හරි? දැන් මේකේ තියෙන්නේ මේ විදිහට තියෙනකොට තියෙන්නේ 2 wheel. දැන් මේක මේ පැත්තට කරකුවම
ෆෝවිල් වැටෙනවා අවසාන කට්ටෙට. දැන් අපි වැඩ කරන්නේ මේ විදිහට දාගෙන වැඩ කරනකොට ෆෝවිල් වැටෙනවා. ඒ කියන්නේ රෝද හතරම වැඩ කරනවා. ඊට පස්සේ මේක මේ කුණට දාපුවම 2 wheel. ඒ කියන්නේ පිටිපස්ස රෝද දෙක විතරයි වැඩ කරන්නේ, ඉස්සරහ රෝද දෙක වැඩ කරන්නේ නැහැ. මේ අතර දාපුවම පිටිපස්ස රෝද දෙකයි ඉස්සරහ රෝද දෙකයි වැඩ කරනවා. එතකොට මේක ප්‍රයෝජනවත් වෙන්නේ අපි මොන හරි පස් බකට්ටයක් ගන්නවා කියන්නකෝ. ඒ කියන්නේ මොන හරි බර වැඩක්. එහෙම නැත්නම් අපි මඩක යනකොට මඩ ගොඩක යනකොට එතකොට පිටිපස්ස රෝද දෙක විතරක් කැරකිලා ඉස්සරහට යන්නේ නැහනේ. ඒක නිසා අපි මේ මෙන්න මේ ස්විච් එක මේ පැත්තට දානවා. එතකොට 4 wheel වැටුනම ඕන තැනක යන්න පුළුවන්. හරි? ඒක තමයි මේ ස්විච් එක. එතකොට තව මෙතන තියෙනවා ස්විච් දෙක තුනක්. හරි? ඒකෙන් වෙන්නේ ඩබල් ලයිට්. ඊට පස්සේ ආයේ ඉස්සරහා මේ තියෙන ලයිට් එක තියෙන්නේ. මේ ලයිට් එක වැඩ කරන්නේ ඒ ටිකට තමා මෙන්න මෙතන මේ ස්විච් එකක් තියෙන්නේ. අන්න ඒ ටිකට තමා මෙන්න මෙතන මේ ස්විච් කීපයක් තියෙන්නේ. ඉස්සරහා ලයිට් ටික ඊට පස්සේ ඩබල් ලයිට් අන්නේ දේවල් වලට තමා මෙන්න මෙතන ස්විච් කීපයක් තියෙන්නේ.